ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. දෙසැම්බර් මස 25 වැනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශාන කවිතානගේ. ඌව පළාතේත් අම්පාර මඩකලපු මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ගාල්ල මාතර කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර බදුල්ල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඉසන දෙසින් හමයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50ක් පමණ දක්වා ඉහළ යයි. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.